එහෙනම් යාළුවනේ ඔන්න අපි ආවා අද RS ෆිෂින් ට්‍රැකල් එකට. මොකද මෙතන තමයි අපි කියන්නේ මම සාමාන්‍යයෙන් බඩු ගන්නෙ. මගේ යාළුවත් එක්ක දැන් මොකද මෙයා මෙච්චර කල් මාත් එක්ක වීඩියෝ කරා වුණාට එයාටත් බඩු ටිකක් ගන්න ඕනේ කිව්වා. හලෝ රසීම්. හායි සත්මා. කොහමද ඉතින්? කිව්වා වගේ වෙලාවට ආවා ඒක රස්සත් එක්කම. ඔව් අයින්න ගත්ත එකපාරම. මෙයා තමයි ඉතින් මාත් එක්ක ඔය channel එකේ වීඩියෝ කරන්නේ. මෙයාට බඩු ටිකක් ගන්න ඕනේ කිව්වා. මොකද එයාත් මාළුකාරයෙක් වෙන්න හදන්නේ. ඈ මාළුකාරයෙක් වෙන්න ඕනේ. රස්සාවල නෙමෙයි. රස්සාව නෙමෙයි හොබි එක අපි දෙගොල්ලන්ගේම මේ ඉතින් මේක රස්සාවල කරගන්න එපා. රස්සාවක් කියන්නේ වෙනම කට්ටියක් කරන දෙයක්. අපි කරන්නේ මොකද්ද? අලුත්ම ෆන් එකට ඇන්ග්ලින් කරන්න ජොලියට මාළු අල්ලන සෙට් එකක්. ඒක තමයි අපේ බඩු වල තියෙන එකම පරමාර්ථය. මම බඩු විකුණන්නේ මිනිස්සු සන්තෝෂයෙන් ඉන්න කාලයක් තමන් කරන ෆිෂින් වලින්. මේකෙන් අම්බු කිරීමක් නෙමෙයි. ඔයගලගේ රස්සාවක් පියේ නොයුතුයි. මම කියලා මගේ ප්‍රාර්ථනාව වෙච්චා ඒවට හොඳ ලොකු මාළුවෙක් ගන්න ඕනේ. කොහමද ඒක? පැතුම් මට කිව්වා සුප්‍රීම හොඳ සෙට් එකක් දෙන්න. මගේ හොඳම කැමරාමෑන් එනවා. විපස්ස උත් එක තමයි මම මාළු අල්ලන්න කියලා කියපු නිසා මම සෙටප් එකක් රෙඩි කරලාම තිබ්බා. මේක මගේ හොඳ යාළුවෙක්ට මම අරන් තිබ්බ රොට් එකක්. බට් ඒක මට මෙතනට කියන්න ඕනේ එයා කැමැත්තෙන්ම මේක ඔයාලට දෙන්න කැමති වුණා. එයාගේ ළමට ෂිප්මන්ට් එක ගන්නම් කියලා. ඔයාලට ෆුල් සෙට් එක මම සීසර් එකෙන් දෙන්නම්. ඒ කියන්නේ ලංකාවට දෙන්න පුළුවන් අඩුම මුදලට හොඳම ස්ටෑන්ඩඩ් එකේ බඩු ටිකක් දෙන්න පුළුවන් සීසර් එකෙන්. ඒ කියන්නේ Fuji guide ආපු normal හොඳ bait casting rod එක normally මාර ගණන්. බට් මේකත් ඔයාලා සාධාරණ මිලකට දෙන්න පුළුවන් විදිහට සීසර් එකේ Raptor 2 කියන reel එකේ medium heavy action එක. ඒකට මම ඔයාලට DC reel එක. මේ බලන්න සීසර් එකේ එන DC reel එක. මේ DC කියන්නේ හොඳට තේරුම් ගන්න ඩිජිටල් කන්ට්‍රෝල්. DC කියන එකේ තේරුම ඩිජිටල් කන්ට්‍රෝල්. ගොඩක් කට්ටිය හැමෝම DC කියනවා. ඒකේ මොකක්ද ඇත්ත අර්ථය දන්නේ නැහැ. DC කියන්නේ මාළු වල්ලනකොට ඔයාගේ අතින් වැරදිලා හරි ලයින් එක වැඩි දුරක් ගියාම ඔයාගේ අතින් පැටලෙන්න බලනවා. ලයින් එක ස්පූල් එක අයියෙන් කැරකිලා ලයින් එක අඩුවෙන් ගියාම විසි කරනකොට ඒ දේ කන්ට්‍රෝල් කරනවා මේ රීල් එකෙන්. ඔයා අයියෙන් ගැව්වට ඒ ලයින් එක වැටෙන ප්‍රමාණයෙන් මෙයා ස්පූල් එකේ ජස්ට් වෙලා ස්ටොප් වෙලා අන්න ඒ වගේ දෙයක් මේ සිස්ටම් එකෙන් මැෂිමකර සිස්ටම් මේකින් දෙනවා වගේ සිස්ටම් එකක් තමයි මේ රීල් එකේ තියෙන්නේ. අනිත් බේත් කාස්ටිං වල තියෙන්නේ ඔයා විසි කරනකොට ස්පූල් එක නට් එකේනොයි ඇඩ්ජස්ට්මන්ට් වලින් තමයි ඇඩ්ජස්ට් කරලා දෙන්නේ. බත් මේක ඔටෝමැටිකලි ඩිජිටල්ම මේ ඇඩ්ජස්ට් වෙන රීල් එකක්. ලංකාවේ අඩුම මුදලකට DC විකුණන එකම ෂොප් එක මගේ. ඒක මම ආඩම්බරෙන් කියන්න ඕනේ. මේ රීල් එක මේ වගේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් කට්ටිය කරනවා මේවා මාර ගණන්. බට් මම මේ රීල් එක ඔයාලා දැන් දීලා තියෙන්නේ ඩොලර් එක 380ක් ගිය වෙලාවකට මේක ගත්ත පරණ ගානටම තමයි මේ ඔයාලට දෙන්නේ. ඇයි මගේ කස්ටමර්ව මම රකින්න ඕනේ. මම කවදාවත් කියන බඩුවක් ඩොලර් එක වැඩි වුණා කියලා වැඩි කරලා විකුණන්නෙත් නැහැ. ඒ වගේ කිසිම දෙයක් මගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ මගේ කස්ටමර්ට. ඒ අතින්ම සිසර් ලයින් එකක් මේකට දෙන්නේ හේතුව මේ කම්පැනි එකම බ්‍රෑන්ඩ් එකෙන් මම මාළු අල්ලන්න ඕනේ. එතකොට ඉස්සරහට ඔයගලන්ට වෙන්න පුළුවන් මේ සිසර් වලින් මොකද්ද මට ලැබෙන්නේ හැමදේම ඔයගලන්ට ඉස්සරහට මම මේ වැඩේ සලස්සන්න හදනවා. මගේ බඩු පාවිච්චි කරන කට්ටියට මට කරන්න තියෙන එකම දෙයයි මම ෆුල් සපෝට් එක දෙනවා. මගේ ඉස්සරහට එන ගොඩාක් දේවල් තියෙනවා. ඉස්සරහ මම ගොඩාක් ප්‍රොමෝෂන් කරනවා. දැන් තමයි RS එක පඩියෙන් පඩිය ඉස්සරහට එන්නේ. හේතුව ජනතාවගේ මගේ ඉන්න කස්ටමර්ස්ලාගේ 100%ක් සපෝට් එක නිසා ඒ කස්ටමර් බේස් එක මම මීට වඩා වැඩි කරගන්නවා ඉස්සරහට. ඔයගලන්ටම තේරෙයි ලංකාවේ ඉන්න ලොකු මුදලාලිලා ඊට වඩා ඉන්න ලොකු මුදලාලිටත් වඩා මම අඩුවෙන් දෙන ලෙවල් එකට ඉස්සරහට එනවා. ඒක තව මාස ගානකින් එක සිද්ධ වෙනවා. ඔයාලට ඒක තේරෙයි RS කියන්නේ RS මුදලාලිද RS එකේ රසින්ද කියන එක ඉස්සරහට තේරුම් ගන්න මම වැඩ කරනවා. thank you guys. thank you පැතුම්. බලමු සුපිරි සෙටප් එක. මට උඩු නිකන් දැකලා කියන්නේ වීඩියෝ වලින් දැක්කේ ඒවා. අල්ලලා බාන්නේ දෙන්නවා. බලමු ඉතින් පාවිච්චි කරලා බලමු කොහොමද කියන්නේ. පාවිච්චි තමයි මේක තමන්ගේ පර්සනල් ප්‍රොඩක්ට් කියලා හිතා ගන්න. ඔයා තනි පුද්ගලයෙක්ගේ පාවිච්චියක්. වගේ මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරා නම් ඔයාට මේක ලොන්ග් ටයිම් පාවිච්චි කරනවා නම් මේකේ හොඳ වැඩ ගන්න පුළුවන්. මේක ඔයාම තනියෙන් පාවිච්චි කරන්න හැල්ල කරන්න ඔයාගේ පුතෙක්ව පාවිච්චි කරනවා සමානව පාවිච්චි කරන්න රීල් එක ඔයාට පට්ට සපෝට් එකක් දෙයි ඔයාට. මේ රොඩ් එක කොහොමද මේ රසින්? අඩි කීයද මේක වැටෙන්නේ කොහොමද? අත තමයි එන්නේ මේක medium heavy action. medium heavy action. අඩි 6 එන්නේ ආවිල්ලා medium action. මේ රොඩ් එකේ තනිකර රින්ග්ස් ඔක්කොම Fuji ආ. මේක මේ ලයිට් කියන්නේ පට්ට රොඩ් එක ලයිට් එකට හදලා දිනවා. මේකේ රින්ග්ස් ඔක්කොම මේ ග්‍රෑම් 50ක්වත් බර නැද්ද මන්ද? උලන් වගේ. උලන් වගේ පිට ඒවට බය නැතුව මාළුවෙක් එක්ක ෆයිට් කරන්න පුළුවන්. මේකෙන් වැඩ දාන එක්කෙනෙක් ඉන්නවනේ. ඉස්සන්න නෙමෙයි
මාළුව ෆයිට් කරන්න පුළුවන්. මේකෙන් දැනට ලංකාවේ මේ වගේ අල්ට්‍රා ලයිට් වලින් මගේ යාළුවෙක් හොඳට වැඩ දාලා තිනවා. එයා තමයි මේ රොඩ් එක ඕඩර් කරලා තිබ්බේ. එයාගේ රොඩ් එක තමයි දැන් ඔයගොල්ලන්ට දුන්නේ. අපි ඒ අලුමුත් යාළුවෝ එන්න කොහොමද? යාළුවෝ පෙන්නන්න. එයා බෑක් කිව්වල එයා පෙන්නන්න. යාළුවෝ හැංගිලා ඉන්නේ. අර මේ ඇත්තටම මේ සිනාවට මේක බර නෑ නේ. ඒ බර නෑ ඒක. කියන්නේ අර ඔයා ලයිට් වලට හොඳට පුරුදු වුණාම මේක තේරෙයි. මේ රොඩ් එකෙන් මගේ යාළුවෙක් හොඳට වැඩ ගන්නවා. එයාට මේ සෙටප් එකක් එනවා. මේකේ හොඳම රීල් එකකුත් එනවා. අපි අර ස්පින් මාස්ටර් එකකට ඇලි බර නෑ නේ. ස්පින් මාස්ටර් එක ඒව එල්ල නිකන් නෝමල් මේවනේ. ඔයාලට ලොකු වැඩක් කරගන්න පුළුවන්. වැඩි තියෙන මට එන බර ඒවා පාවිච්චි කරන්න අමාරු වගේ දැන් නෑ. ඔයා මේක පාවිච්චි කරලා පුරුදු වුණාම ඔයා ඉස්සරහට හැමදේම ලයිට් එකට යනවා. ගිල්ලදී ඔක පුරුදු වෙන්න තමයි තියෙන්නේ. රසින් අලුතින් ඇවිල්ලා තියෙනනේ සෙට් එකම. පොඩ්ඩක් මේ ඩිස්ප්ලේ දාලා තින්නේ. තව ඩිස්ප්ලේ දාන්න ඕනේ පිරෙන්න තව ගොඩක්. ඔන්න යාළුවනේ ඉතින් ගන්නවා නම් ඕන තරම් බඩු තියෙනවා හොඳේ. මාත් එදා ඉඳන්ම පට්ටම චයිනීස් ඒවා නම් එන්න එපා කියන්න මේ. ඔව් රුපියල් මම හිතන්නේ 10 කෑලි හොයන්න නෑ. නෑ. රීල් වලත් එහෙම නෑ. මම ඒ ලෙවල් එකේ කරන්නේ නෑ. පොඩ්ඩක් සාධාරණ මිලකට හොඳ හොඳ බඩුවක් බඩුවක්. පාවිච්චි කරන්න පුළුවන් බඩුවක් දෙන්න. ඉතින් හොඳ බඩුවක් කියලා ඉතින් දැන් හිතනවාක මං ඔයාගෙන් මැෂින් එක අරගත්තේ. දැන් අවුරුදු මං හිතන්නේ 8ක් විතර වෙනවා. ඉතින් තාමත් අතර මම පාවිච්චි කරනවානේ ඒක. මටත් ඕනේ ඒ වගේ දෙයක් හිතුවන්න තමයි අවුරුදු ගාණක් පාවිච්චි කරාම මට ඒ සන්තෝෂය ඇති. ඒකෙන් ඔයා මාළු වලව තියනවාද කියන එක. ඒක මියුසියම් එකේ තියන්න ඕන. රොඩ් එකයි රීල් එකයි ඔබ ගාව තියෙන්නේ. ඒක වෙනයි ඒක. ඒක මියුසියම් එකේ තියන්න ඕනේ. ඒක තාමත් ඒ රොඩ් එක ඒක නල්ලපු මොද්දු ටිකයි මාළු ටික දැක්කොත් ඒ රොඩ් එක ඇතුළේ මියුසියම් එකේ ලංකා මියුසියම් එකේ තියන්න වෙන සීන් එකක් තියෙන්නේ ඒක. මොද්දු 100 200ක් අල්ලලා මේ රොඩ් ඒ දුවන්නේ මේ නා පොඩ්ඩක්. එයා තමයි රොඩ් එක අයිතිකාරය. අන්න එයා තමයි අයිති එක්කන. එයාට තමයි අලුත් සෙටප් එකක් එන්නේ. එයාගේ ඉස්සරහට ලොකු වීඩියෝ එකක් පැතුමා. ඔබත් එයාගේ වීඩියෝ එකක් කරන්න පුළුවන් මේ ඉස්සරහට. බලමු. එයාගේ හොඳ ලයිට් සෙටප් එකකින් ගාන ගේමක් තියෙනවා. ඒක උඹට සෙට් රසින් අලුතින් ආව මැෂින් මොනවද කට්ටියට ගන්නවද? දැන් බෑකින් තියෙනවා බං. බෑකින් තියෙනවා. බෑගින් නෑ දිවනේ මේ මෑතකදී හොඳට. බෑකින් තියෙනවා. දැන් යෝලෝ බ්‍රෑන්ඩ් එක අපි ඉස්සරහට ගේනවා. මේ තින්නේ යෝලෝ. මේ යෝලෝ එකේ අපේ ගාව තියෙනවා බං ඉස්සරහට සුපිරිම සෙට් එකක් අපි ගේනවා යෝලෝ වල. යෝලෝ වල අපි ගේන්නේ කොහොමද? යෝලෝ වල අපි ගේන්නේ ඔක්කොම මේ ස්ටීල් හැන්ඩල් තියෙන රීල් තමයි. ප්ලාස්ටික් ඒවා ගේන්නේ නැහැ. අපි ඒකත් කස්ටමර්ස්ලාට කියන්න ඕනේ. හේතුව ඒ දන්නවද? යෝලෝ වල පට්ට ලාභ ඒවා ගේන්නේ නැහැ. යෝලෝ එකේ පොඩ්ඩක් හොඳ ක්වොලිටි එකක් තමයි මින්පස් අපි බඩු ගේන්නේ. යෝලෝ එකේ 9000 සයිස් එක තමයි ඉස්සරහට බඩු ගේනවා. ඒක සාධාරණ මිලකට අපි දෙනවා ඉස්සරහට. ඒක ප්ලෑන් කරලා තියෙන්නේ. ඊට පස්සේ සිසර් කියන රීල් එක තියෙනවා. අපේ ගාව යමුෂි ගොඩක් බඩ රේන්ජ් එකක් එනවා. මම ඒ ටික තව මාසයකින් පැතුම්ත් එක්ක තව වීඩියෝ එකක් කරමු. පැතුම් අනිත් මගේ වීඩියෝ එක නෝබි ෂිප්මන්ට් එකේ වීඩියෝ එකත් එක්ක අපි කරමු. ඒකේ දෙනවා ලංකාවේ තියෙන අඩුම ප්‍රයිස් නෝබි බඩු තියෙන කාගාවද කියන එකත් මම පෙන්නනවා ගෲප් එකේ. තව අල්ට්‍රා ලයිට් මේ බෑකින් එකේ එන අල්ට්‍රා ලයිට් එක අපි ගෙනාවා 3000 සයිස් ඔක්කොම ගෑලා තිනවා. මේ වන් වේ ක්ලච් මේකට පිටිපස්සේ ලොක් මුකුත් නැහැ. මේ වගේ සෙට් එකක් එනවා. මේ බණ්ඩේ පොඩි රීල් මේ අපේ ලංකාවේ පොඩි ට්‍රෙන්ඩ් එකක් යනවනේ අල්ට්‍රා ලයිට්. මේ බලන්න පවර් හැන්ඩල් පොඩි රීල් එකක් පවර් හැන්ඩල් රීල් එකක් මේ වන් වේ ක්ලච් මුකුත් නැහැ මේකේ. ඒ තැනි කර වන් වේ ක්ලච්. මේකේ බ්ලැක් ලොක් එක කිසි දෙයක් නැහැ. මේක අපිට 100% සෝල්ට් වෝටර් අල්ට්‍රා ලයිට් වලට ස්පෙෂල් මේ බලන්න. මේක හදලා තියෙන්නේ ඇලන් කීනට් දාලා ස්පෙෂල් මේ ඔක්කොම රැගෙන යනවා. ඉතින් අපේ කස්ටමර්ස්ලාට ඉවසන්න දෙනවා ලංකාවේ දෙන්න පුළුවන් උපරිම টොප් ලෙවල් බඩු සාධාරණ මිලකට. ඒ කියන්නේ රුපියල් 10000 20000ට අඩුවෙන් රුපියල් 30000 40000 වටිනාකමින් තියෙන බඩු ලංකාවේ විකුණන කට්ටියගේ බඩු මම දෙනවා ඊට වඩා අඩුවට. දැන් මේ යෝලෝ රීල් ඔක්කොම 10000න් අඩුවට තමයි හැමෝටම දෙන්නේ. සමහරට 6-7000ටත් 5000ටත් රීල් දෙනවා. හැන්ඩල් යකඩ හැන්ඩල් මේවා. ඉවසලා ඉන්න දෙන්නම් බබල් එකේ පැරෙන්න. දෙන්නම් තමයි. මේවාසේ මහලුම් බරක් නෑ නේද? ඒ කාමෙන්. රසින්ගේ බෝම්බේ නෑනේ. බෝම්බි ඉවරයි. බෝම්බේ තමයි බෝම්බි. මේවත් ඉතින් හැමම තමයි ඉරුෂ මොකෝ හිතෙන්නේ? අල්ලන්න තමයි තියෙන්නේ මේ සුපිරි ආර්ට් ටිකක් නම් තියෙනවා ඊළඟ පොඩි පොඩි නෑ මට කටුතු ඒක ආට හොඳ එකක් දෙන්න ඕනේ කියලා. අලුත් බඩුවක් දුන්නා.
අලු බඩුවක් තියනවා ඉල්ල. මොකක්ද අම්මට සිරි ගෙම්බෝ ගෙම්බු දැදුරු මාරයා දැදුරු ණය. දැදුරු මාරයා ඒක මරුව. දැදුරු ණයගේ මාරයා මේ පාර අපිට නේ. අපි තාම දැම්මේ නැහැ. ඈ? දැම්මේ නැහැ? වල්ගේ බලන්න. සොලිඩ් සිවෙල් එකක් දාලා ගහලා තින්නේ වල්ගේ මේ කකුල් තියනවා වගේ ආ. අර ඒක නම් පට්ටේ. ආයි රබර් එක කොහොමද හයියද? රබර් එකත් හොඳයි මේ. මේක තම සුපුරිම ක්වොලිටි එක දාලා අර තියෙනවා. පටු එහෙම සුපිරිය. ගෑන් 25 බරයි ආ දුර විසි කරන්න පුළුවන් යකා වගේ. නෑ සයිස් එකත් හොඳයි. එන්න දැදුරු ණයගේ මාරයා ඒකේ පාර ටිකක් තියෙනවා බඩු. නේ? අපලා මේ පාර ටික. මේ පාර ටික පෙන්නන්න යාට අම්මා. හන්ද. ලංකාවේ මේ වගේ පාර ගෙම්බ ඉන්නවද? අනේ මන්ද බං ගෙම්බෝ නම් එක එක තැන්වල එක එක විදියට ඉන්නවා. අර මේක නම් ෂුවර් ඈ. පාර නෙමෙයි. මේකට කෑවොක් කන්නේ පොඩි ඒවා නෙමෙයි. සබ්දන් තමයි. බෑක් එකට මම දැකලා තියෙනවා ගොඩක් තැන්වල මේ සාමාන්‍ය බලපන් තියෙනවා. දැන් මේක මමනේ ගෙනාවේ. දැන් ඊට පස්සේ හැමෝම ගෙනේ. ගෙනාවට පස්සේ ඒක අපි ගියාලා ටෙස්ට් කරලා පොඩි දෙකකට පස්සේ හැමෝම ගේනවා. ඒක සාමාන්‍ය වෙන දේවල් නේ මේක වෙන දේවල් ඒකම නවත්තන්න බෑ. නවත්තන්න බෑ. අපි හොඳ දෙයක් කියලා මම මිනිස්සුන්ට පෙන්නුවම ඒ දේම අනිත් කට්ටිය ගේනවා කියන සන්තෝෂයි. මම හොඳ දේවල් තමයි ගේන්නේ කියලා ඔව්. මම කස්ටමර්ස්ට කියලා වයි දීලා. නැතුව කියන්න පුළුවන්නේ. දැන් මගේ ලුවරේ වුණත් සාමිනියෙක් කොපි කරනවා කියන්නේ මගේ ටැලන්ට් එක වෙනම ලෙවල් එකේ තමයි ඉන්නේ. ඔව්. මගේ ලුවර් එක කොපි කරන්න මමත් කියන්නේ හැමෝම එන්න මගේ ලුවර් බලන්න මගේ ලුවර් එක වගේ කොපි කරන්න ඔයගොල්ලෝම දියුණු වෙන්න. කියන එකයි මගේ තියෙන එකම ඔව් දේ. වැඩි ලේසි මගේ දේ මාව ෆලෝ කරන්න. මාව ෆලෝ කරා නම් ඔයාලා හැමදාම මගේ බඩු මරන් කරන්න මගේ වගේම බඩු කරන්න ජනතාවට සන්තෝෂයෙන් ලබා දෙන්න. සාධාරණ මුදලකට. ඕ මේ පිටාව ගන්න. අම්මට සීනි ඩොකින් බොරික බලහන්කෝ. ගෙම්බු මොනවද ගන්නෙ? පාඩ ගෙම්බෝ. දැදුරු මාරයා ඒ ගෙම්බ හොඳයි හොඳයි. හයියත් හොඳයි. සයිස් එකත් ඇති. පටුත් සුපිරි. මේක ෂුවර්. ඒක නම් කට්ට වහිනවා හිතස්සුත් කඩාවේ පොඩ ගන්නවද? දැදුරු ණය එකක් ගමුනේ වර්ග. ඔයා එකක් ගන්න මං ඉතින් තියෙන ඔක්කොගෙම ගන්නවා. මොකද මේවා ඕන නයිටි නයි නෙමෙයි දැදුරු ණය අල්ලන්න ගන්න පාවිච්චි කරන බඩු ටික පාට වර්ග පහක් තියෙනවනේ. තව බඩු තියෙනවා ඔය දීප් ඒවා යට බහින් ට්‍රෝලින් වලට ගන්න. ඉතින් වලට ගන්නවා පොපයි මේ කොහොමද පොඩි අයිටම්ස් පොඩි උනාට සුපිරි අයිටම් ටිකක් තියෙනවා Hashim ये මේ සයිස් එක මිනෝ එක. තියෙනවද? නෑ නෑ මිනෝ එකනේ. කීයක් තියෙනවද? උදේ පුරාම තියන්